අපි ගිය සතියේ කතා කරේ පුතේ අපිට ගිය සතියේ කලින් සතියේනේ පාඩම කරන්න පුළුවන් වුණේ නේද? අපිට ගිය සතියේ කරන්න බැරි වෙච්ච කොටස තමයි අද අපි කරන්නේ. පුතාට මතකද අපි articles කියන කොටස අර how to use the කියලා මාතෘකාවක් තියෙන ඒකට ආවේ නෑ නේද පුතේ? අංජලි ඒ පාඩමට ආවද පුතේ? and use කරන හැටි මැසේජ් එකක් එවන්න පුතේ මට පොඩ්ඩක්. එතෙන්ට ආවද නැද්ද කියලා මට මැසේජ් එකක් එවන්න පුතේ. ඒ පාඩම නේද අපිට කරන්න තියෙන්නේ. ඒ සතියේට කලින් සතියේ හිටපු අය කවුරුත් නැද්ද? yes sir. okay අංජලි thank you. හරි එතකොට අපිට කරන්න තියෙන්නේ and the කියන පාඩම. හරි. එතකොට right මොකක්ද මේ කියන්නේ මොකක්ද and කියන්නේ මොකක්ද the කියන්නේ? හරි. අපි කතා කරමු තප්පරයක් ඉන්න පුතේ මං ගේට් එක ගාව ඉන්නේ මං ගේ ඇතුළට ගිහිල්ලාට ඕම මයික් එක ඔන් කරනම් ඕම ඉන්න. මෙතන මං ක්ලාස් ගිහිල්ලා ආවේ පුතේ පොඩ්ඩක් ඉන්න. හරි පුතේ. right මේ හරි පුතාලට මාව පේන්නේ නැහැ නේ. හරි. දැන් පේනවද? පොඩක් අර ගේ ගාවට හරවන තැන වාහනේ ඇක්සිඩන්ට් වෙලා ඒකයි පරක් වුණේ පුතේ. දැන් හරි මේ අර ලොරි අංකල් කෙනෙක් හැප්පුවා. ඊට පස්සේ එනකොට චුට්ටක් පරක් වුණා මේ ඒකයි වුණේ. නැත්තම් මං ගේ පේන මානේ හිටියේ. මේ පැත්තට හරවන්න තියෙන පාරෙන් ඇවිල්ලා එතන පොඩක් මේ ලොරි එක වැදුනා. හරි ඊට පස්සේ ඉන්ෂුරන්ස් කෝල් කරන්න එපා ඒකයි. හරි ඕකේ. අපි වැඩේ පටන් ගමු. පොඩි වෙලාවක් දෙන්න මේ දැන් අපි අද කතා කරන්නේ පුතේ මේ පේනට කමක් නැහැ. අද මම කතා කරන්නේ මේ සහ and සහ the පාවිච්චි කරන හැටි. හරි. අපි ඒකට කියනවා and the කියලා. and the අව්‍ය පද නේ. එතකොට මේ කොහොමද අපි මොන වගේ තැන්වලද දාන්නේ මොන වගේ තැන්වලද and දාන්නේ සහ මොන වගේ තැන්වලද අපි the කියන එක use කරන්නේ. ওই ටික තමයි අද අපි කතා කරන්නේ. and the කියුවේ ඒකයි. එතකොට මේ කියන එක සහ and කියන එක අපි පාවිච්චි කරන්නේ එකක් කියන අදහස ගන්නනේ නේද? දැන් කාර් එකක් කියලා කිව්වොත් a car. හරි. හැබැයි accident එකක් කිව්වොත් a accident නෙමෙයි. එතකොට an accident නේ. I face an accident. මම accident එකකට මුහුණ දුන්නා නැත්තම් there was an accident. accident එකක් සිද්ධ වුණා. හරි. එතකොට accident එකක් සිද්ධ වුණා. yes මට මතකයි පුතේ. ඔව්. හරි ඕෂි. එතකොට ඕක තමයි අපි කතා කරේ ගිය සතියේ කතා කරලා අපිට අර the කියන යෙදුමේ the කියන එකේ කියන එකයි n කියන එකයි අපි කතා කරානේ ඒ ටික කියලා දුන්නා. ඊට the කියන එකේ ඇවිල්ලා the වල කොතනද අපි නවත්තලා තියෙන්නේ පුතේ මට චුට්ටක් ඒ පොයින්ට් එක කියන්න බලන්න the පැහැදිලි කරාද නැත්නම් කරේ නැද්ද එතන? ඕෂි. the පැහැදිලි කරේ නෑ නේද පුතේ? බබා time expressions එක හරි ඕකේ හරි ඉන්න ඔම ඉන්න හරි අපි මේ the භාවිතා කරන ස්ථාන කියලා මෙන්න මේ ටිකේ කරගෙන ගියා the කියන්නේ හැමතිස්සෙම නිශ්චිතයි කියලා කිව්වා එකක් නම් කිව්වා එක නම් the කිව්වා මතකයි නේද ඊට පස්සේ ඔහොම ඇවිල්ලා අපි මෙන්න මේ time expressions කියන තැන දක්වා ආවා ඒ කියන්නේ 7 වෙනි එක මෙන්න මෙතෙන්ට එනකම් හරි මෙතන තියෙනවා දවසේ කාල පරාසය ඒ කියන්නේ පුතේ උදෑසන මධ්‍යහන රාත්‍රිය එහෙම කියලා අපි කියනකොට දවසේ කාල පරාසයන් තියෙනවනේ. අන්නේ කාල
පරාසයන් වලට අපි ද භාවිතා කරනවානේ. දැන් මෙතන තියෙන උදාහරණවල අපි කතා කරා නිකම් මෝර්නින් කියන්නේ අපි කියන්නේ in the morning. නිකම්ම night කියන්නේ අපි කියන්නේ in the night නැත්නම් during the night. ඊළඟට in the 60s 60 ගණන් වල in the afternoon හවසට සවස කියන එක. the day before yesterday එතකොට ඒ කියන්නේ ඊයේ කියන්නේ yesterday, the day before yesterday කියන්නේ පෙරේදා. in the evening කියන්නේ හවස. in the summer කියලා අපි කිව්වොත් summer ඍතුවේදී කියන එකයි ඒකේ තේරුම. in the 18th century කියලා කියන්නේ 18 වන සියවසේදී කියන එකයි. හරි. ඒතර මේවා කාල පරාසයන් අපි ඒකට කියන time expressions කියලා. ඒ වගේ තැන්වලදී අපි ද භාවිතා කරනවා. එහෙනම් උදාහරණ ටික බලන්න පුතේ. එක I hate getting up early in the morning. I hate getting up early in the morning. උත්තරය early in the morning. Second one. A friend of mine. මගේ යාළුවෙක්. A friend of mine got married. Got married කියන්නේ විවාහ වුණා. මගේ යාළුවෙක් විවාහ වුණා. A friend of mine got married the day before yesterday. The day before yesterday. ඊයේ නෙමෙයි පෙරේදා. This house was built by my grandfather in the 60s. In the 60s කියන්නේ පුතේ 60 ගණන් වලදී. This house was built by my grandfather in the 60s. 60 ගණන් වලදී. I used to meditate in the morning. I used to meditate in the morning. එතකොට I hate getting up early in the morning. A friend of mine got married the day before yesterday. This house was built by my grandfather in the 60s. I used to meditate in the morning. හරි පුතාට මම හිතන්නේ තේරෙනවා time expressions කියන එක මේ ගිය සතියේත් අපි කතා කරා. එතනින් එහාට තමයි අද අපි කතා කරගෙන යන්නේ. හරි? right. ඊළඟට අපි කතා කරනවා මෙන්න මේ point එක. හොඳයි. මෙතන ලියන්න පුතාලා ටියුට් එකේ 8 වෙනි කොටස මතකයිනේ? හරි. ලියන්න මෙහෙම. විද්‍යාත්මක සොයා ගැනීම් වල නම් ඉදිරිපිට. 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 විද්‍යාත්මක සොයා ගැනීම් වල නම් ඉදිරිපිට ද භාවිතා කළ යුතුය. ද භාවිතා කළ යුතුය. ද භාවිතා කළ යුතුය. ද භාවිතා කළ යුතුය. ඩිජිටල් කැමරාව කියනකොට ද ඩිජිටල් කැමරා. බයිසිකලය කියනකොට ද බයිසිකල්. ටෙලිෆෝන් එක කියනකොට ද ටෙලිෆෝන්. ටෙලෙස්කෝප් කියලා කියනකොට ද ටෙලෙස්කෝප්. දැන් මේව ඔක්කොම පුතේ විද්‍යාත්මක සොයා ගැනීමනේ. ඒ ඉස්සරහා අපි ද දානවා. රේඩියෝ කියන්නේ අපි කියන්නේ ද රේඩියෝ. කම්පියුටර් කියන්නේ අපි කියන්නේ ද කම්පියුටර්. ඒතරට පේනවා විද්‍යාත්මක සොයා ගැනීම් වල නම් ඉදිරිපිට අපි ද භාවිතා කරනවා. පැහැදිලිද කියන්නේ?
විද්‍යාත්මක සොයා ගැනීම වල නම් ඉදිරිපිට ද භාවිතා කරනවා. දැන් මේ වාක්‍ය දෙක බලන්න. The telephone was invented by Alexander Graham Bell. ඒ කියන්නේ ටෙලිෆෝනය සොයාගත්තේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් මහතා විසින්. ඒතර ටෙලිෆෝනයට ද ටෙලිෆෝන් කියලා අපි දාලා තියෙනවා. දැක්කද? The telephone was invented by Alexander Graham Bell. The radio was invented by Marconi. The radio කියලා කියන්නේ රේඩියෝව. Radio was invented කියලා කියන්නේ රේඩියෝව ඉන්වෙන්ට් කළා. ඒ කියන්නේ ඉන්වෙන්ට් කරනවා කියන්නේ මොකක්ද? නිෂ්පාදනය කරනවා, නිපදෙව්වා. රේඩියෝක නිපදෙව්වේ කවුද? මාකෝනි විසින්. පැහැදිලිද? Radio was invented by Marconi කියන්නේ ඒකයි. right. දැන් පුතාලා මෙතන මම කියන එක බලාගෙන ලියන්න, අහගෙන ඉඳලා ලියන්න බලන්න. ඔයාලා ලියන්න රූපවාහිනී යන්ත්‍රය නිපදෙව්වා මාකෝනි විසින්. ලියන්න බලන්න. රූපවාහිනී යන්ත්‍රය නිපදෙව්වා මාකෝනි විසින්. රූපවාහිනී යන්ත්‍රය නිපදෙව්වා මාකෝනි විසින්. රූපවාහිනී යන්ත්‍රය නිපදෙව්වා මාකෝනි විසින්. කොහොමද එන්නේ? ලියන්න බලන්න. The television was නේද? The television was invented by the television was invented by the television was invented by Marconi. The television, sorry, John Logie Baird නේද පුතේ? The television was invented by John Logie Baird. The television was invented by John Logie Baird. The television was invented by John Logie Baird. හරි. ඒතර ඒ වගේ විද්‍යාත්මක සොයා ගැනීම අපි ඒවට කියනවා scientific inventions කියලා. පුතාලා ඒක highlight කරගන්න එතන. scientific inventions විද්‍යාත්මක සොයා ගැනීම. ඒ වගේ විද්‍යාත්මක සොයා ගැනීමක් ඉදිරිපිට අපි සාමාන්‍යයෙන් කවුද පාවිච්චි කරන්නේ? ද දාන. පැහැදිලිද? ඒක තමයි උතන කියන්නේ. හරි. ඊට පස්සේ පුතේ අපි යනවා ඊළඟ එකට. right. ඔයාලා දන්නවා නේද පුතේ නාම විශේෂණ? දන්නවනේ. නාම විශේෂණයක් කියන්න බලන්න. tall. දැන් මේ tall කියලා කියන නාම විශේෂණයක්. එතකොට මේකේ අගට මෙන්න මෙහෙම අපි er දැම්මොත් taller කියලා එකක් හැදෙනවා. මේ විදිහට est දැම්මොත් tallest කියලා එකක් හැදෙනවා. හරි නේද? එතකොට මේක අපි කියනවා comparative degree එක, මේකට අපි කියනවා superlative degree එක. comparative superlative. comparative superlative. හරි? comparative degree එක superlative degree එක. එතකොට ඔයාලා දන්නවා tall කියන එකේ tallest කියන එක superlative නම් මෙන්න මේක වාක්‍යයක් ඇතුළට දාද්දි අනිවාර්යයෙන්ම ඉස්සරහට ද එන්න ඕන. ඒ කිව්වේ තේරුන්නේ නැහැ. tallest කියන එක නිකම්ම tallest the tallest.
The tallest. ආන්න හරි. ඒක තමයි කියන්නේ. Small කියන එක නිකම්ම smallest නැත්නම් the smallest. The smallest. Biggest කියන එක the biggest. Worst කියන එක the worst. තේරුණාද? Largest කියන එක the largest. එතකොට ඒක අපි හැමතිස්සෙම පුතේ මෙන්න මේ සුපර්ලේටිව් ෆෝම් එක මෙන්න මේක අපි පාවිච්චි කරන්නේ මේ සුපර්ලේටිව් කියන එක ඒක අපි පාවිච්චි කරන්නේ වාක්‍ය ඇතුලේ ද එක. ද නැතුව ඒක අපිට දාන්න බෑ. එහෙනම් මට කියන්න හොඳම කියලා කියන්නේ the best. හොඳම ගුරුවරයා the best teacher. Small කුඩා smallest the smallest. Least the worst, the biggest, the youngest, the largest, the most. එතන මෙන්න මේ වචන ඉස්සරහ ඔයාලට පේනවා මෙහෙම ද තියෙනවා මේ. ඒතර ඒ ද එන්නේ මේ සුපර්ලේටිව් ෆෝම්. මේකට කියන අපි සුපර්ලේටිව් ඇඩ්ජෙක්ටිව් එක කියලා. හරි? ඒක ඉස්සරහ අපි ද දාන්න ඕනේ. දැන් උදාහරණයක් බලන්න. He is the best English teacher I have met. මේ බලන්න මෙතන තියෙනවා the best. In my opinion, family is the most important thing. The most important. She is the youngest in her family. Who is the eldest in your family? Sangha is the best cricket player. ඔයාලට පේනවා මෙතන අපි හැමතැනම සුපර්ලේටිව් එක ඉස්සරහා කවුද දාලා තියෙන්නේ පුතේ? ද දාලා තියෙනවා. එහෙනම් ඒක සම්මත ක්‍රමයක්. හරි. දැන් ලියන්න එතන සිංහලෙන් මෙන්න මෙතන ලියන්න පුතේ. මෙතන ලියන්න. මෙතන ලියාගෙන යන්න. නාම විශේෂණ පදයේ නාම විශේෂණ පදේ superlative superlative ලියන්න superlative වරහන් ඇතුලේ සුපිරිම මට්ටම superlative කියන්නේ සුපිරිම මට්ටම. නාම විශේෂණේ superlative සුපිරිම මට්ටම. ඉදිරිපිට සුපිරිම මට්ටම ඉදිරිපිට ද යෙදිය යුතුය. ඒ කියන්නේ සුපර්ලේටිව් එක ඉස්සරහා ද දාන්න. නේද? සුපර්ලේටිව් කියන්නේ සුපිරි මට්ටම. මේ සුපිරි මට්ටම ඉස්සරහා ද දානවා කියලා තමයි කියන්නේ. දැන් මේ උදාහරණ ටික නැවත බලන්න. He is the best English teacher I have ever met. I have ever seen. He is the best English teacher. එයා තමයි හොඳම ඉංග්‍රීසි ගුරුවරයා. I have ever met. මට කවදා හරි හම්බ වෙලා තියෙන. I have ever met. In my opinion, මගේ opinion එකට අනුව, මගේ මනසට නැත්නම් මගේ මතයට අනුව, family is the most important thing. පවුල තමයි වැදගත්ම දේ. Family is the most important thing in my life. මගේ ජීවිතේ මට වැදගත්ම දේ තමයි පවුල. She is the youngest in her family. ඇය තමයි ඇගේ පවුලේ youngest එක්කෙනා. She is the youngest in her family. Who is the eldest in your family? ඔයාගේ පවුලේ වැඩිමල්ම කෙනා කවුද? Who is the eldest in your family? Sangha is the best cricketer
cricket player. Sangha is the best cricket player. Sangha තමයි හොඳම cricket player. Best cricket player. හොඳම. හැමතිස්සම සුපර්ලේටිව් එක අවසාන වෙන පුතේ ම යන්නේ. හොඳම, ලොකුම, දිගම කියලා ම යන්නෙන් තමයි අවසාන වෙන්නේ. හරි. now අපි ඊළඟ එකට යමු. පුතාලා ඒක චුට්ටක් තනියම කියව ගන්න පොඩ්ඩක්. විනාඩියක් කරන්. හරිද පුතේ? මොකද්ද මේ කියන්නේ? We use the with names of body parts. මෙතන names කියලා s අකුරක් එන්න ඕනේ. When something happened to them. ඒ කියන්නේ මේ ශරීරයේ තියෙන අවයව වලට මොන හරි දෙයක් සිද්ධ වුණොත් විශේෂයෙන් හානියක් අපි එතෙන්දි දානවා මෙන්න මේ ද කියන එක. ඒක තමයි මේ කියන්නේ. දැන් නිකම්ම I නෙමෙයි පුතේ in the eye. නිකම්ම arm නෙමෙයි in the arm. නිකම්ම nose නෙමෙයි on the nose. නිකම්ම leg නෙමෙයි in the leg. නිකම්ම head නෙමෙයි on the head. නිකම්ම stomach නෙමෙයි in the stomach. ඔයාලට කියන එක තේරුණාද ඒක? ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට ශරීරයේ අවයවයක් වාක්‍යයක් ඇතුළට දානකොට ද දානවා. හැබැයි ඒකට මොන හරි දෙයක් වෙන්න ඕනේ. දැන් බලන්න මේ වාක්‍යය. I was standing by the side of the road. මේක තේරුම් පාරයිනේ. මම පාරයිනේ හිටගෙන හිටියා. When a ball hit me in the eye. බෝලයක් ඇවිල්ලා මගේ ඇහි වැදුනා. When a ball hit me in the eye. බෝලයක් ඇවිල්ලා මගේ ඇහි වැදුනා. When he assaulted me on the head. මෙතන on කියලා එන්න ඕන. එයා මට ඔළුවට ගැහුවම I fell down unconsciously. අන්න හොඳ වචනයක්. I fell down. මම වැටුණා. මම ඇදගෙන වැටුණා. I fell down unconsciously. මම සිහිය නැතුව ඇදගෙන වැටුණා. I fell down unconsciously. මම සිහිය නැතුව ඇදගෙන වැටුණා. I fell down unconsciously. මම සිහිය නැතුව ඇදගෙන වැටුණා. I fell down unconsciously. මම සිහිය නැතුව ඇදගෙන වැටුණා. හරි. දැන් එතන තියාගන්න පුතේ මෙහෙම. ශරීර අවයවයක ශරීර අවයවයක නමක් ඉදිරිපිට ද භාවිතා කෙරේ. මේ තේරුම් ලියා ගන්න පුතේ. ඔහු මට ඔළුවට ගැහුවා මං කල්ලන්තේ දාලා වැටුණා. සිහි නැතුව වැටුණා. ඔහු මගේ ඔළුවට ගැහුවම මම කලන්තේ දාලා සිහිය නැතුව වැටුණා. මම කලන්තේ දාලා සිහිය නැතුව වැටුණා.
හරිද? මම කලන්තේ දාලා සිහිය නැතුව වැටුණා. හරිද පුතේ? එතකොට දැන් බලන්න මොකක්ද මේකේ කියන්නේ සිහිය නැතුව වැටුණා කියලා කියනවනේ. හරිනේ? හරි දැන් අපි ඊළඟ පොයින්ට් එකට යන්න එහෙනම්. We use the with the following names of countries. ලියන්න පුතේ. ඒක එච්චර ඉගෙන ගන්න දෙයක් නෑ. පහත සඳහන් පහත සඳහන් රටවල් වල නම් ඉදිරිපිට රටවල් වල නම් ඉදිරිපිට ද යොදා ගැන. රටවල් වල නම් ඉදිරිපිට ද යොදා ගැන. පාත සඳහන් රටවල් වල නම් ඉදිරිපිට ද යොදා ගැන. ඔය ටිකට ද දාගෙන යන්න. ඉවරයිද පුතේ? මොනවද දෙන උත්තර කියන්න බලන්න. The United States, the United Kingdom, the Philippines, the Netherlands, the Middle East and the Baltics. හරිනේ? ඒතර මේ හැම එකටම ද එනවා පුතේ. හරි? හරි. ඊට පස්සේ ඔන්න ඊළඟ කොටසට අපි යනවා. ඒක චුට්ටක් ඉස්සෙල්ලා කියව ගන්න ලියන්න කලින් කියව ගන්න පොඩ්ඩක්. පොඩි අදහසක් ගන්න මුලින්. නිකන් කියවන්න. හරි නේද පුතේ? හරි. බලන්න මේ කියවන්න we usually use the before the names of deserts, oceans and seas. මෙතන names කියන වචනේ වැදිලා නැහැ පුතේ නේ. Before the names. මෙතන names කියලා දාන්න. Before the names of deserts and oceans. Before the names and oceans. හරි. මෙතන පොඩක් මම කියන විදිහට ලියා ගන්න. මෙහෙම ලියන්න. ගංගා කමා මුහුදු කමා සාගර ගංගා මුහුදු සාගර කමා කඳු වැටි හෝ කාන්තාර කඳු වැටි හෝ කාන්තාර කඳු වැටි හෝ කාන්තාර වල නම් ඉදිරිපිට නම් ඉදිරිපිට ද යෙදිය යුතුය.
ද යෙදිය යුතුය. ද යෙදිය යුතුය. මෙතන ඉස්සරහා ලියන්න පුතේ මුහුදු හා සාගර මුහුදු හා සාගර seas and oceans. The Red Sea රතු මුහුද. The Black Sea the Indian Ocean ඉන්දියානු සාගරය. The Atlantic Ocean අට්ලාන්තික් සාගරය. The Bay of Bengal බෙන්ගාල බොක්ක කියන්නේ. The Pacific Ocean පැසිෆික් සාගරය. ඊළඟට අපි ගංගාවල් කීපයක් බලමු. කැලණි river, මහවැලි river, වලවේ river ඔය විදිහට ගන්න පුළුවන්. ඊළඟට desert පුතේ desert කියලා කියන්නේ අතුරුපස. desert කියන්නේ කාන්තාරය. අතුරුපසට අපි කියන්නේ desert කියලා. desert මේක desert ඒක මතක තියාගන්න. එතකොට සහරා desert, කලහාරි desert, ඊළඟ එක mountain ranges ඒ කියන්නේ කඳු වැටි. the Everest එවරස්ට් කඳු වැටිය. the Alps කඳු වැටිය. the Himalayas හිමාලයා කඳු වැටිය. the Himalayas. ඊළඟ එක island groups ඒ කියන්නේ අපි ඒවට කියනවා මේ දූපත් සමූහයන් island groups. the West Indies බටහිර ඉන්දිය කොදෙව්. the West Indies. the British Isles British Isles බ්‍රිතාන්‍ය දූපත්. Isles කියන්නේ දූපත්. British Isles. හරි. දැන් අපි මේ වාක්‍ය ඇතුළට එන විදිහ බලමු පුතේ. Oman is a country in the Middle East. අන්න බලන්න. ඕමානය කියන්නේ Middle East වල තියෙන රටක්. Oman is a country in the Middle East. The Sahara is the largest desert in the world. Sahara is the largest desert in the Middle East. Sahara is the largest desert in the world. පාඩ පේනවා මෙතන සහරා කියන නමට කලින් දාලා තියෙනවා. largest කියන්නේ සුපර්ලේටිව් එකක් ඒකට කලින් දාලා තියෙනවා. world කියන්නේ ලෝකය ඒකට කලින් දාලා තියෙනවා. The Sahara is the largest desert in the world. The Everest is the highest mountain in the world. Everest එක ඉස්සරහා ද තියෙනවා. highest එක ඉස්සරහා ද තියෙනවා. world එක ඉස්සරහා ද තියෙනවා. The Everest is the highest mountain in the world. පාඩිතර පේනවා පුතේ ගංගාවල නම් ඉදිරිපිට. සාගර මුහුදු වල ගම් ඉදිරිපිට. නේද? ඊළඟට කුඩා දූපත් සමූහයන් ඉදිරිපිට අපි ද භාවිතා කරනවා. ඒක අනිවාර්යයි. හරි? right. අපි යනවා ඊළඟ එකට.
මේකත් නිකම් පොඩ්ඩක් කියෝ ගන්න බලන්න. හරිද පුතේ? මොකක්ද එකෙන් කියන්නේ? පාට තේරෙන්නේ නැනේ දෙක. We use the before adjectives to make it a noun. ඒ කියන්නේ දැන් ඔයාලා දන්නව නේද මෙහෙම poor කියලා වචනයක් තියෙනවනේ. poor කියන්නේ දුප්පත් කියන එකනේ. මම මේකට මුලින් ද දාපුවාම මට හැදෙනවා noun එකක්. ඒ noun එකේ තේරුම තමයි මේ noun එකේ තේරුම තමයි දුප්පත් අය, දුප්පතුන්, දුප්පත් උදවිය. අන්න ඒ වගේ අදහසක් තමයි ඒකේ තියෙන්නේ. හරි? දුප්පත් අය, දුප්පතුන්, දුප්පත් උදවිය. එතකොට ඒක තමයි the poor කියලා කියන්නේ. අපි හිතමු blind කියන වචනේ ඉස්සරහට the දැම්ම කියලා. the blind කියලා. ඒක තේරුම අන්ධ අය, අන්ධ උදවිය, අන්ධ පිරිස, අන්ධ කට්ටිය වගේ අර්ථයක්. අන්ධ ඔක්කොම ටික ඒකට අයිති වෙනවා. අපි හිතමු the young කියලා දැම්ම කියලා. තරුණ අය, තරුණ උදවිය, තරුණ පිරිස, තරුණ අය, තරුණ උදවිය, තරුණ පිරිස. අපි හිතමු the rich කියලා දැම්ම කියලා. පෝසත්තු, පෝසත් අය, පෝසත් උදවිය. පුතේ ඔයාලට මේ හැදෙන noun එක මොන වචනයිද බබා? මේ noun එක plural noun එකක්. ඒ කියන්නේ මොන වචනයිද? බහු වචනයි. බහු වචනාර්ථයක් නියෝජනය කරන්න. the blind කියන්නේ අන්ධ අය. the poor කියන්නේ දුප්පත් අය, දුප්පතුන්. the elder කියන්නේ වැඩිහිටි අය. the employed කියලා කියන්නේ රැකියාවල නියුතු වෙලා ඉන්න අය. තේරුණාද? the rich කියන්නේ පෝසත්තු, පෝසතුන්, පෝසත් අය. the young කියන්නේ තරුණයෝ, තරුණ අය, තරුණ අය. the Japanese කියන්නේ ජපන් ජාතිකයෝ. the English කියලා කියන්නේ ඉංග්‍රීසි ජාතිකයෝ. right? ඒ විදිහට අපිට මේ නාම විශේෂණයේ මුලට ද දාලා ඒක නාම පදයක් බවට පත් කරන්න පුළුවන්. හොඳයි. මෙතන ලියන්න පුතේ. නාම විශේෂණයකට මුලින් නාම විශේෂණයකට මුලින් ද යෙදීමේදී නෑ ද යොදා නාම විශේෂණයකට මුලින් ද යොදා බහුවචන නාම පදයක් සාදාගත හැකියි. බහුවචන නාම පදයක් සාදාගත හැකි. බහුවචන නාම පදයක් සාදාගත හැකි. බහුවචන නාම පදයක් සාදාගත හැකි. එතකොට පුතේ the blind කියන්නේ අන්ධයෝ, අන්ධ අය. the poor කියන්නේ දුප්පත්තු, දුප්පත් අය. the elder කියන්නේ වැඩිහිටියෝ, වයසක වයෝවෘද්ධ අය. the employed කියන්නේ රැකියාවක නියුතු අය. the blind කියන්නේ අන්ධ අය. the rich කියන්නේ පොහොසත් අය. the young කියන්නේ තරුණ අය. the Japanese කියන්නේ ජපන් ජාතිකයෝ. the English කියන්නේ ඉංග්‍රීසි ජාතිකයෝ. the rich කියලා කියන්නේ පෝසත්තු, පෝසත් අය. පෝසත්තු, පෝසත් අය. පෝසත්තු, පෝසත් අය. හරි පැහැදිලි නේ පුතේ? ඔයාලා මතක තියාගන්න මෙන්න මෙතන පොඩ්ඩක් තරුවක් දාලා ලියා ගන්න.
මින් නියෝජනය වන්නේ බහුවචන නාමපද අර්ථයකි. මින් නියෝජනය වන්නේ බහුවචන නාමපදාර්ථයකි. බහුවචන නාමපදාර්ථයකි. බහුවචන නාමපද අර්ථයකි. බහුවචන නාමපද අර්ථයකි. බහුවචන නාමපද අර්ථයකි. අපි වාක්‍යයක මෙයාව දාද්දි පුතේ මෙයා බහුවචනයක්. හොඳ. දැන් බලන්න මේ උදාහරණ එක. The blind are very innocent. The blind are very innocent. Blind කියන්නේ පුතේ අන්ධයි කියන එකනේ. The blind are very innocent. Innocent කියන්නේ බොහොම අහිංසකයි කියන එක. එතකොට the blind are very innocent කියන්නේ අන්ධ අය හරිම අසරණයි. දැන් මට කියන්න ඕනේ මේක බහුවචනයි ඒ නිසා මේකත් බහුවචනයි කියලා. The blind are කිව්වේ ඒකයි. The rich must help the poor. The rich must help. Must help කියන්නේ උදව් කළ යුතුයි. The rich must help the poor. කාටද උදව් කරන්න ඕනේ? දුප්පත් අයට. පොහොසත් අය දුප්පතුන්ට උදව් කළ යුතුයි. The Japanese are very polite. The Japanese are very polite. ජපන් ජාතිකයෝ ඉතාමත්ම විනීතයි. The Japanese are very polite. එතකොට එහෙනම් the blind are very innocent. The rich must help the poor. The Japanese are very polite. එතකොට ඔයාලට මට කියන්න ඕනි මේ හැදෙන noun එක බහු වචනයි. මේකත් බහු වචනයි. මේකත් බහු වචනයි. ඒ නිසා තමයි ආ. ඒ නිසා තමයි ආ දාලා තියෙන්නේ. හරි? The blind are very innocent. The rich must help the poor. The Japanese are very polite. පැහැදිලි නේද පුතාලට? හරි. ඊළඟට මේක තමයි පුතේ මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන අමාරුම ප්‍රශ්නේ. ඒ කියන්නේ මේකේ තියෙන අමාරුම පොයින්ට් එක. මේක හොඳට කියවලා මේ උදාහරණ එකින් එක චුට්ටක් පොඩක් බලන්න පැන්සලකින් ලියන්න පුළුවන්ද කියලා මම පොඩි වෙලාවක් දෙන්න. මොකද මේක කරන්න පුළුවන් කියන්නේ හොඳයි. කරන්න බෑ කියන්නේ සමහර තැන් තාම වට අහු වෙලා නැහැ එහෙනම්. try එකක් දෙන්න බලන්න. right finish the පුතේ. හරි. මෙන්න මෙහෙම කතාවක් මේ කියන්නේ. පොඩක් මෙතන ලියන්න මම මේ කියන එක. මං හිතන්නේ ඔයාලට තේරෙන්නේ නැතුව ඇති. කමන්නේ මෙතන ලියන්නකො මං කියන එක. මෙන්න මෙතන ලියන්න. ලියන්න පුතේ මෙහෙම. යම් නාමපදයක් දෙවන වර හෝ තෙවෙනි වර යම් නාමපදයක් ගැන දෙවනි වර හෝ තෙවෙනි වර කතා කරන විට ඒ ඉදිරිපිට ද භාවිතා කළ යුතුය.
ඒ ඉදිරිපිට ද භාවිතා කළ යුතුය. ඒ ඉදිරිපිට ද භාවිතා කළ යුතුය. ඒ කියන්නේ පුතේ දැන් ඔයාලා නාමපදයක් ගැන පළවෙනි වතාවේ සඳහන් කරනවා. මේ බලන්න මේ හොඳට බලන්න මේ උදාහරණය. ඔයා කියනවා I had a sandwich කියලා. මේකේ තේරුම මම සෑන්ඩ්විච් එකක් කෑවා. an apple ගෙඩියකුත් කෑවා. කොයි වෙලාවේද? ලන්ච් වලට. එතකොට දැන් මේ පළවෙනි වතාවේදී මේක අවිනිශ්චිතයි a sandwich and apple කියලා ගන්න ඒකයි. ඊට පස්සේ කියනවා the sandwich wasn't good. අන්න බලන්න මොන සෑන්ඩ්විච්ද? the sandwich. මෙතන a වෙච්ච එක දෙවෙනි සැරේ කතා කරනකොට නිශ්චිතයි. a sandwich කියලා කිව්වට දැන් කතා කරන්නේ අර කතා කරපු සෑන්ඩ්විච් එක ගැන. ඒ කියන්නේ කලින් සඳහන් කරපු නාමපදයක් ගැන දෙවෙනි වතාවට සඳහන් කරනවා. තේරුණාද? කලින් එක සඳහන් කරලා තියෙන්නේ. ඒතර කලින් සඳහන් කරපු නාමපදයක් ගැන දෙවෙනි වතාවට සඳහන් කරනවා. එතකොට I had a sandwich, an apple for lunch. The sandwich wasn't good, but the apple was nice. අන්න මෙතෙන්ට ද දාන්න. කියන එක තේරුණාද පුතාට? දෙක. When we were on holiday. අපි නිවාඩුවකට ගිය වෙලාවේ we stayed at a hotel. අපි නතර වෙලා හිටියා හෝටලයක. මේ බලන්න a hotel හෝටලයක. first time සඳහන් කරේ. දැන් ඊට පස්සේ මේ හෝටලය ගැන කිව්වොත් අනිවාර්යයෙන්ම ද එනවා. sometimes we ate at the hotel. ආන්න දැක්කනේ. සමහර දවස් වලට අපි හෝටලෙන් කෑවා. And sometimes we went to a restaurant nearby. Nearby කියන්නේ අසල. අසල තිබ්බ රෙස්ටුරන්ට් එකකට ගිහලා තමයි සමහර දවසට කෑම කෑවේ. The hotel went to a restaurant nearby. තුන්වෙනි එක. This morning, ඒ කියන්නේ අද උදේ. I bought a newspaper. මම පත්තරයක් මිලදී ගත්තා. And a magazine. පත්තරයකුයි මැගසින් එකකුයි මිලදී ගත්තා. සංගරාව. මැගසින් කියන්නේ සංගරාව. The newspaper is in my bag. දැන් ඔය ගත්ත කාරණා දෙකෙන් මේ a වෙච්ච එක මෙතන ද වෙලා දැක්කනේ. The newspaper කියන්නේ මම මිලදී ගත්ත newspaper එක. The newspaper is in my bag. But I can't remember where I put the magazine. ආන්න බලන්න. කලින් a magazine නිශ්චිත වෙලා ස්ථාවර වෙනකොට the magazine. හරි. බලන්න ඊට පස්සේ this morning එක අපි කරානේ. I saw an accident. ANN. I saw an accident this morning. A car crashed into a tree. ගහක හැප්පුණා. The driver of the car. The driver of the car wasn't hurt. එයාට තුවාල සිද්ධ වුණේ නැහැ. ඒ කියන්නේ බයිසිකල් මේ වාහනේ කියපු රියදුරාට තුවාල සිද්ධ වුණේ නැහැ. But the car was badly damaged.
හැබැයි කාර් එකට බරපතල ලෙස අලාභ සිදු වුණා. හරි. Driver of the car wasn't hurt but car was badly damaged. ඊළඟ එක I saw කියලා දාන්න. A woman crossing the road with a baby to catch a train. Accidentally a woman sorry එක සැරයක් මේ woman ගැන කිව්වනේ නේද? ඒ නිසා the woman. The woman was run over by a car and the boy එක the baby වෙන්න ඕන. Baby was badly injured කියලා දාන්න. Injured. Injured boy was badly damaged by the accident. The accident. By the accident. By the accident. හරි. Right. ඔන්න පුතේ ওই ටික තමයි ද කියන පාඩමේ තියෙන්නේ. ඔයාලා ඔක පොඩ්ඩක් සාරාංශයක් කරගන්න. හරි. සාරාංශයක් අනිවාර්යෙන්ම හදාගන්න. කොහොමද ද පාවිච්චි කරන්න කියන එකේ පොයින්ට්ස් ටික දාලා. එතකොට ඔන්න ওই ටිකෙන් අපි එතන ඒ කොටස ඉවර කරනවා. හරි. මෙතන තියෙනවා පොඩි මාතෘකාවක් ඒක අපි පස්සේ කරන එකක්. දැන් ඕක කොහොම තියෙද්දි පුතාලා යන්න adverbs tute එකට. adverbs. හොයාගත්තද පුතේ? adverbs tute එකේ අපි ඉන්නේ. දැන් අතනින් අර කොටස ඉවරයි පුතේ. හරි. ද භාවිතේ. ඒ ටික පොඩ්ඩක් හොඳට ගෙදරදී කියව ගන්න. මම දුන්න ඉංග්‍රීසි මතක තියාගන්න. එකක් නම් එච්චරයි ඔය අනම්මන වැල්වට අරන් ඕනේ නැහැ. එක නම් ද එච්චරයි. එහෙනම් කාර් එකක් නම් කාර් එක නම් ද කා. ළමයෙක් නම් boy. ළමයා නම් the boy. ගෑන් ළමයෙක් නම් girl. ගෑන් ළමයා නම් the girls. හරි. හරි. එතකොට මෙන්න මෙතන අපි පොඩ්ඩක් ලියාගමු අද පාඩම. There are different kinds of adverbs. ලියන්න. ක්‍රියා විශේෂණ වර්ග කිහිපයක් තිබේ. 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 එක adverbs of පුතාලා එතන ලියන්න මම මේ කියන එක adverbs of frequency. frequency. adverbs of frequency. පළවෙනි එක ලියන්න. දෙක adverbs of manner.
adverbs of manner. Adverbs of manner. ඊළඟ එක adverbs of time. Adverbs of time. ඊළඟ එක adverbs of place. Adverbs of time, adverbs of place. ඊළඟ එක තියෙනවා adverbs of adverbs of place ලිව්ව නේද? ඊළඟ එක මොකද්ද? adverbs of probability කියලා එකක් තියෙනවානේ. probability. ඔය බලන්න දීලා තියෙන වචන අභ්‍යාස වල තියෙනවා. adverbs of probability. ඊළඟ adverbs of අන්තිම එක මොකද්ද පුතේ? adverbs of ටියුටේ පෙරලා බලන්න. අකට මොකක්ද තියෙන්නේ කියලා. අන්න හරි. adverbs of degree. yes ඕෂධි. degree කියන එක. ආලියා ගන්නේ පහටක් ගාලා adverbs of degree. හරිද පුතේ? right. එහෙනම් අපි ඊට එහා පැත්තට යන්ද? හරි. මෙන්න අපේ පළවෙනි කොටස. අපි මුලින්ම කතා කරන්නේ කවුද? adverbs of manner ගැන. පුතේ manner කියන්නේ ආකාරයනේ. ආකාරය විස්තර කරන කවුද? ආකාරය විස්තර කරන ඔව් ක්‍රියා විශේෂණ නේද? ක්‍රියාව කරන ආකාරය විස්තර කරන්න. number 1. she sings beautifully. ඇය sing කරනවා. කොහොමද ඇය sing කරන්නේ? beautifully. ලස්සනට sing කරනවා. ඇය ලස්සනට sing කරනවා. ඇය ලස්සනට sing කරනවා. ඊළඟ එක he drives carelessly. carelessly කියන්නේ නොසලකිල්ලෙන් රිය පදවනවා. so he drives carelessly. ඔහු නොසලකිල්ලෙන් රිය පදවනවා. he ran quickly. quickly කියන්නේ ඉතාමත්ම කඩිමුඩිය ටක් ගාලා he ran quickly. ඔහු ඉතා ඉක්මනින් දිව්ව නැත්නම් වේගයෙන් දිව්වා. he ran quickly. හරි. දැන් ඔය තියෙන වචන ටිකේ පුතාලා තේරුම් ටික ලියන්න ඕන. මම ඔයාලට දෙන්න විනාඩි දෙකක් තුනක් පොඩි try එකක් දෙන්න මේ කොටුව ඇතුළේ ලියන්න. ඊට පස්සේ මම ටක් ගාලා උත්තරේ කියනවා. හරිද පුතේ? බලමුද උත්තරේ? 1. clearly කියන්නේ මොකද්ද? පැහැදිලිව. politely කියන්නේ බොහොම විනීතව නේද? politely. lazily කියලා කියන්නේ lazy කියන්නේ කම්මැලි, lazily කියන්නේ කම්මැලි කමින් කියන එකයි. kindly කියන්නේ කාරු නිකව. loudly කියන්නේ ටිකක් හඬ නගා ශබ්ද කරලා කියන එකයි.
fast කියලා කියන්නේ වේගයෙන්. bravely කියන්නේ නිර්භීතව. carefully කියන්නේ පරිස්සමට පරිස්සමෙන්. carelessly කියන්නේ නොසලකිල්ලෙන් නොසලකිලිමත් ලෙස. keenly කියන්නේ ඉතාමත්ම උනන්දුවෙන්. අන්න එක ලියාගන්න. ඉතාමත්ම උනන්දුවෙන් keenly. keenly කියන්නේ ඉතාමත්ම උනන්දුවෙන්. purposely කියලා කියන්නේ පුතේ හිතාමතාම කියන එකයි. purposely හිතාමතාම. purposely හිතාමතාම. ඊළඟට happily සතුටින්. freely නිදහසේ. fairly fairly කියලා කියන්නේ සාධාරණ ලෙස. fairly unfairly කියන්නේ අසාධාරණ ලෙස. ඒ වගේම අසාධාරණ ලෙස. greedily ලෝභ විදියට. ලෝභ විදියට. හරිද පුතේ? badly කියන්නේ මොකද්ද එතකොට? නරක විදියටනේ. දැඩිව කියලාත් කියන්න පුළුවන් badly. නරක විදියට දැඩිව. honestly කියන්නේ පුතේ අවංකව. sadly කියන්නේ බොහොම දුකෙන්. correctly කියන්නේ නිවැරදිව correctly. roughly කියන්නේ රළු ලෙස. රළු ලෙස. deliberately කියන්නේ හිතාමතා. මෙන්න මේ වචනේ highlight කරන්න. deliberately කියන්නේ සිතාමතාම. හිතාමතාම. deliberately හිතාමතාම. ඊළඟ එක. madly පිස්සුවෙන් වගේ madly. selfishly ආත්මාර්ථකාමී ලෙස. ආත්මාර්ථකාමී ලෙස. angrily තරහෙන්. කෝපයෙන් කියලා අපි කියන්නේ. තරහෙන් කෝපයෙන්. stupidly මෝඩ විදියට. stupidly මෝඩ විදියට. stupidly. eagerly ඉතා උනන්දුවෙන්. eagerly කියන පුතේ ඉතා උනන්දුවෙන්. foolishly මෝඩ විදියට. foolishly කියන්නේ මෝඩ විදියට. peacefully සාවධානව. සාවධානව. recklessly 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 නොසලකිල්ලෙන් recklessly. ඊළඟට shyly ලැජ්ජාවෙන්. shyly. ඊළඟ එක brightly දීප්තිමත් ලෙස. දක්ෂ ලෙස. දීප්තිමත් ලෙස දක්ෂ ලෙස. brightly. අවසාන එක patiently ඉවසීමෙන්. patiently කියන්නේ ඉවසීමෙන්. ඉවසිලිවන්ත ලෙස. හරි පුතේ. ඊට පස්සේ අපි ඊළඟ දවසේ ඉතුරු ටික කරමු එහෙනම්. පුතාලා ওই ටික හොඳට බලා ගන්න ඕනේ. හරි? අපි එහෙනම් ඊළඟ දවසේ ඉතුරු ටික කරමු පුතේ. thank you මට අද උදව් කරාට. එහෙනම් good night ඔයාලා හැමෝටම right. thank you ඕෂදී. thank you පුතේ. bye. උත්සාරණයි.